කලිසමක සයිඩ් එකට පොකට් එකක් අල්ලන්නයි ලෑස්ති වෙන්නේ. ඒ කියන්නේ අංශ මූට්ටුවෙන් අත දාන විදියට පොකට් එකක් මහන්න කියලා දෙන්නයි ලෑස්ති වෙන්නේ. කලිසමකට සායකට කඳින් වෙන් වුණු ඒ කියන්නේ ඉනෙන් වෙන් කරලා ගන්න ගවුමකට ඒ වගේ එකකට යොදා ගන්න පුළුවන්. මීට කලිනුත් මම පොකට් කියලා දීලා තියෙනවා. ඒ විදියට නෙමෙයි මේක තියෙන්නේ ඉන්නට අල්ලන විදියට මහන පොකට් එකක්. දැන් අපි බලමු කොහොමද මේ පොකට් එක මහගන්නේ කියලා. දැන් මේ වෙලාවේ මම මහන්නේ කලිසම. මම මේ කලිසමේ සයිඩ් එකට දාන පොකට් එකට මෙන්න මේ විදියට රෙදි කොටස කපා ගත්තා. ඒ කියන්නේ පොකට් බෑග් එක. දැන් මේක මම කපලා තියෙන්නේ අඟල් 12 ප්‍රමාණයට. දැන් මම මේක දෙකට නවලා මේ නවාගත්තු රෙදි කොටස උඩ කපාගත්තු කලිසම තියලා මෙන්න මේ විදිහට රෙද්ද උඩින් කලිසම තියලා කලිසමේ අංශය හැදෙලා තියෙන විදිහට මම මේ පොකට් බෑග් එක කපා ගන්නවා. මේ අංශය දිගේ කපා ගන්නවා. කපාගෙන දැන් මම පොකට් එක දාන්න තීරණය කරලා තියෙනවා ඉමේජ් එකට අඟහමාරක් පහලින් පොකට් කට අත දාන ප්‍රමාණය අඟල් 5ක් ලකුණු කරලා තියෙනවා. ඒකත් මම මෙතන මාක් කරලා තියෙනවා. දැන් මම මේක යට රෙදි කොටසට මේ විදිහට කට් එකක් දාලා මාක් කරගන්නවා. මෙන්න මේ විදිහට කැපුවා. දැන් මම පොකට් එක මහණ්ඩයි ලෑස්ති වෙන්නේ. දැන් ඊළඟට මේ පොකට් බෑග් එක මම මේ විදිහට මේකේ උඩ එලාගෙන අපි කපාගත්තු කලිසම මෙන්න මේ විදිහට පොකට් බෑග් එක උඩින් තියාගන්නවා. තියාගෙන මෙන්න මේ පොකට් සීමාව මම මාක් කරගත්තානේ. අන්න ඒ පොකට් සීමාව අඟල් භාගයක් ඇතුලෙන් මහ ගන්නවා. මෙන්න මේ කොටස මම මැෂින් කරනවා. ඒක මහන්නේ අඟල් භාගයක් ඇතුලෙන් පොකට් සීමාව. ඒ කියන්නේ පොකට් එකට අත දාන සීමාව විතරයි අපි මහගන්නේ. මේ මහගත්තු සීමාව මෙන්න මේ විදිහට මේ මැහුම් වාසි අඟල් භාගය මහගත්තු මැහුම් පාර ළඟට මේ විදිහට කපා ගන්න. කපලා මේ මැහුම් වාසිය පොකට් බෑග් එක පැත්තට හරවලා මෙන්න මේ විදිහට හරවලා පොකට් එකට අත දාන සීමාවේ මහ ගන්න. දැන් අපිට මෙන්න මේ විදිහට මැහුම් වාසි අඟල් භාගය මෙතනින් එළියට ඇදලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ විදිහට තියෙනවා. දැන් මම මේ පොකට් එක තියෙන පැත්ත තියාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි මේ පොකට් එකේ අනිත් පැත්තේ කෙළවර මෙන්න මේ විදිහට අංශයට නවා ගන්න. දැන් ඔයාලට පේනවනේ පොකට් එක කොහොමද තියෙන්නේ කියලා. ඊළඟට මම හොඳ පිට පැත්තෙන් මෙතනින් ඉහළ ටික මැෂින් කරනවා. මෙතනින් පහළ මැෂින් කරන්නේ නැහැ. මෙතනින් පොඩ්ඩක් ටැග් කර ගන්නවා. දැන් මෙන්න මේ විදිහට අපි මහගත්තා. ඊළඟට අපි මේ පළුව ඉහළට උස්සලා පොකට් බෑග් එක අඟලක් විතර ඇතුළට කපනවා. මෙන්න මේ විදිහට. කපලා පොකට් කටෙන් ඇතුළට අත දාලා පොකට් බෑග් එක ගන්නවා එළියට. ඊළඟට අපි මේක මෙන්න මේ විදිහට රවුම් හැඩයට මහ ගන්නවා. ඔයාලට හිතලා මහන්න බැරි නම් ඇඳගෙන මැහුවත් කමක් නැහැ. මෙන්න මේ විදිහට මහ ගන්න. අපි මහගත්තු මැහුම් වාසිය
මෙන්න මේ විදියට කපා ගන්නවා. කපලා මේ පොකට් එක අපි ඇතුළට දානවා. මේ විදියට ගානට අයින හදාගෙන මේක උඩින් අපි නැහුම් පාරක් යනවා. මෙන්න මේ විදියට පොකට් එක සම්පූර්ණයෙන්ම මහලා ඉවර කර ගන්නවා. දැන් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ඇඳුමකට මේ විදියට පොකට් එකක් මහගන්න. දැන් පොකට් එක මහලා ඔයාලා මේ පින්නට අල්ලනකොට මේ විදියටම තියලා මහන්නත් පුළුවන්. දැන් ඔයාලගේ ඇඳුම පුංචි වගේ නම් ඔයාලට පුළුවන් මෙතනින් පොඩි ප්ලීට් එකක් තියන්න මෙහෙම. එන්න මේ විදියට ප්ලීට් එකක් තියලා මෙතන මහගන්න පුළුවන්. දැන් මම මේ ඇඳුමේ මේ පොකට් එක මේ විදියටම තියලා ඉන්නට මැෂින් කරගන්නවා. දැන් ඔයාලට ඇඳුම මහගත්තම මෙන්න මේ විදියටනේ පොකට් එක තියෙන්නේ. දැන් මේකේ අනිත් පළුව මෙතනට තියලා ඔයාලා මහගෙන යනවා. දැන් මම මේකේ තාම ඉන්නේ ප්ලීට් මහලා නැති නිසා මම මහන්නේ නැහැ දැන්මම. ඔයාලට මහන විදියයි කියන්නේ මෙන්න මේ විදියට මෙතනට තියලා මෙතන අඟල් භාගෙ මහුම් වාසිය අහුවෙන විදියට මහගෙන යන්න. මහගෙන ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදියටනේ දිගෑරිලා ඉන්නේ මෙතන. මෙන්න මේ විදියට. මේ පොකට් ධාරේ අහුවෙන විදියට මැෂින් කරන්න එපා. මෙන්න මේ විදියටයි මැෂින් කරාම ඉන්නේ. ඒතර මෙතනින් තමයි අපිට පොකට් එකට අත දාන්න තියෙන්නේ. පැහැදිලිනේ? දැන් ඔයාලටත් පුළුවන් මෙන්න මේ විදියට අංශ මූට්ටුවට එන පොකට් එකක් මහගන්න. දැන් මේක අපිට මේ විදියට මහලා සුදු ගවුමට ගන්නත් පුළුවන්. සුදු ගවුමෙත් ඔයාලා හොරසාක්කුවක් දානවනේ. අන්න ඒකත් මේ ක්‍රමයට මහගන්න පුළුවන්.